අයිබෝන් කියලා පිළිගන්නවා .mark IQ YouTube channel එකත් එක්ක එකතු වෙච්ච ඔයගොල්ලෝ හැමෝම. ඉතින් වෙලාව පාන්දර 2:13යි. හරි මට හිතුණා ගැටලුවක් නැහැ. මම ඔයගලන්ට මෙන්න මේ IQ ගැටලුව දෙනවා කියලා මේ වෙලාවේ රෙකෝඩින් කරගන්න. ආයෙ නැත්තම් මට ආපහු මේක රෙකෝඩින් කරගන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැති නිසා මම මේ වෙලාව රෙකෝඩින් එක ගත්තා. ගැටලුවක් නැහැ. මෙන්න මේකයි IQ ගැටලුව. මේ ගැටලුව ගොඩක් අයට වර්ධිනවා සහ මේක හදන්න යන කාලය ගොඩක් වැඩි. එතකොට මම කියා දෙනවාද ඔයාලට මෙන්න මේ ගැටලුව තාර්කිකව ගැටලුව පෙන්නලා ඒ ගැටලුව බොහොම අඩු කාලෙකින් හදාගන්නේ කොහොමද කියලා. ඔන්න ගැටලුව තියෙන්නේ මෙන්න මෙහෙමයි. අපිට දෙනවා වටිනාකම් කිහිපයක්. හරිද? අපිට දෙනවා A කියලා දෙනවා 105 ගුණ කිරීම 95. 95. ඊට පස්සේ B කියලා දෙනවා අපිට 120 ගුණ කිරීම 80. C කියලා එකක් දෙනවා. ඒකෙන් කියනවා 100 එක ගුණ කිරීම කීයද 99. ඒ වගේම D කියලා එකක් තියෙනවා. ඒකෙන් කියනවා 110 ගුණ කිරීම 90 කියලා. 110 ගුණ කිරීම 90. right. මේක අපිට කියනවා අවරෝහණ යට පෙළ ගස්වන්න කියලා. අවරෝහණයට පෙළ ගස්වන්න කියලා අපිට මේක කියනවා. දැන් ඔබට පුළුවන් තප්පර 30ක් අරගෙන මේක අවරෝහණයට පෙළ ගස්සන්නේ කොහොමද කියලා ගාන හදාගෙන උත්තරේ හදාගන්න. හරි. මම හිතනවා ඕගොල්ලෝ මේක හදන්න try කරන්න ඇති කියලා. හරි. මම පෙන්නන්නම් මේක හදන්න ඕගොල්ලෝ try කරේ කොහොමද සහ මේක හදන්න ඔයාලා try කරන්න ඕනි කොහොමද කියන එක. ඒකට කෙටි ක්‍රමයෙන් මම කියා දෙනවා මේක ඔයාලා හදන්න try කරන්න ඕනි විදිය කොහොමද කියලා. right. ඕක කරන්නේ මෙන්න මෙහෙමයි. මේක මම ආපහු මේකත් ලියන්න අවරෝහණයට කතන්දරේ මම මේක පොඩක් එහා පැත්තට ලියා ගන්න බෝඩ් එකේ ඉඩ මදි වෙන හින්දා. අපිට මුලින්ම දීලා තිබුණේ 105 ගුණ කිරීම 95. ඒ තිබ්බ බෙදලියොත් පේනවා නේද? right. ඒ තිබ්බා 105 ගුණ කිරීම 95. ඒ වගේම B තිබ්බා අපිට 120 ගුණ කිරීම 80 කියලා. C තිබ්බා 101 ගුණ කිරීම 99 කියලා. ඒ වගේම D තිබුණා අපිට 110 ගුණ කිරීම 90 කියලා. right. ඔයාලා කරේ මොකද්ද? ඔයාලා කරේ මේකෙදි මුලින්ම මෙතනින් පටන් ගත්ත ගුණ කරන්න මේකෙන්. මේකෙන් මේක ගුණ කරා, මේකෙන් මේක ගුණ කරා, මේකෙන් මේක ගුණ කරා, මේකෙන් මේක ගුණ කරලා අවරෝහණ ආකාරයට හදාගත්තා. හරි. මම ලොජිකලි කියලා දෙන්නම් ඔයාලට උක කරගන්නේ කොහොමද කියලා සහ මම කියන කෙටි ක්‍රමෙන් මේක ඔයාලට කෙටි ක්‍රමයක් කියන්නේ කෙටිම කාලයක් ඇතුළත හදාගන්නේ කොහොමද කියලා. ඒතර කෙටි ක්‍රමයෙන් කියලා දෙනවා අනිවාර්යෙන් ඒක ඔප්පු කළ යුතුයි. ඒක දීර්ඝ ක්‍රමයට වගේම කෙටි ක්‍රමයටත් ගැලපෙනවා කියලා. එහෙනම් මුලින්ම අපි බලමු මේක ගුණ කරලා ඔයාලා ගාන හදාගන්න කියපු විදිහට ඒ උත්තරේ එනවද කියලා. හරි. අපි ගමු 105 95. හරිද? 105 ගුණ කිරීම 95. ඒතර 5 25න් 5යි බිංදු 3 ඉඳන් දෙකක් දෙන්නම දැම්මා 5 1 5යි. නම් අර 35න් 5යි බිංදුවයි 4ක් ආව මෙතන 9යි. හරි 5යි 5යි 2යි 7යි 5යි 4යි 9යි 9යි. කියන්නේ මේකේ වටිනාකම අපිට ආව කීයද 9975යි කියලා. 9975යි. මම මේ කියලා දෙන්නේ මේක තාර්කිකව මේ කෙටි ක්‍රමයට දාගන්න ක්‍රමවේදය. හරිද? අපේ ක්ලාසස් වලත් එහෙමයි අපි සම්පූර්ණ තාර්කික ක්‍රමය කියා දීලා කෙටි ක්‍රමෙත් කියා දෙනවා. එතකොට ඔබට කවදාකවත් කෙටි ක්‍රමෙන් කවදාකවත් හිර වෙන්නේ නැහැ. හිර වුණත් ඔබ දන්නවා මේක ලොජිකලි එන්නේ කොතනින්ද කියලා. එතකොට හිර වුණත් ඔබ දන්නවා කොතනද හිර වුනේ කියලා. එහෙම නැතුව සිස්ටම් එක දන්නේ නැතුව කෙටි ක්‍රමේ විතරක් ඉගෙන ගත්තොත් පුතා බඩුව තමයි. හරි? රයිට්. ඔන්න බලන්න. මෙතනදී අපිට ආව මේකේ අගේ මේක ගියා. ඊට පස්සේ අපි බලමු ඊළඟ එකේ අගේ කීයද කියලා. ඊගාව එකේ අගේ ඔන්න 120 ගුණ කිරීම 80 බලන්නකො. 120 ගුණ කිරීම 80 කියන්නේ 0.0 8 වර්ග 2 10න් 6 එකක් ඉතින් 8 1යි 9යි. 9600 ආව මෙන්න මේකට. 9600. හරිද? ඊගාවට තිබ්බ අපිට 199 ගුණ කරන්න. 101 ගුණ කිරීම 99. හරිද? 99 ගුණ කරා කියන්නේ 101 නේ 101 ගුණ කිරීම 99. එතකොට 9යි 0යි 9යි එහෙම නෙන්නේ. මෙතනටත් එහෙමම තමයි. 9යි 0යි 9යි. ඊට පස්සේ එනවා 9යි 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 9යි. ඕන වාට 99 වරක 99යි. මෙතනට බිංදුව 3 ඉඳන් 9යි 99 කෙලින්ම දාලා ආයි 99 දාලා 99 හතරක් ගන්නත් පුළුවන්. අවුලක් නැහැ. හරිද? 9999. 9999 කොහොම හරි ඔන්න උත්තරය ආවා. ඊට පස්සේ අවසාන එක අපිට එනවා 110 ගුණ කිරීම 90. හරි 110 ගුණ කිරීම 90 කියලා. එතකොට 90 ඒවා බිංදුවයි ඊට පස්සේ ආපහු බිංදුවක් එනවා 9යි 9යි 9900යි 9900යි
ඔන්න ඔය ටිකනේ ආවේ. එතකොට ඔබ මේක අවරෝහණයට පෙළ ගස්සනවා නම් අවුලක් නැහැ. මේ විදිහට පෙළ ගස්ස ගන්න පුළුවන්. එතකොට නිකන් හිතන්න. ඔබට මේ එකක් ಗುಣ කරගන්න තප්පර 15ක් ගියා නම් තප්පර 15ක් ගියා නම් මේ ටික ಗುಣ කරලා ඉවර වෙන්නම ඔයාට විනාඩියක් යනවා අනිවාර්යෙන්. හරිද? විනාඩියක් යනවා ಗುಣ කරලා ඉවර. ඊට පස්සේ මේක අවරෝහණයට පෙළ ගස්ස ගන්න දාන්න තවත් තප්පර 15ක් විතර නේ. එතකොට විනාඩි 1.15ක් ගිහිල්ලා. එතකොට ගානේදී අපිට කාලය ඉතුරු කරගන්න හැකියාවක් ලැබිලා නැහැ. ඔබට තව ගානක් හදන්න තිබ්බ කාලය එතනින් අඩු වෙලා තියෙනවා. හරිද? ඔන්න දැන් බලන්න මේකේ කෙටි ක්‍රමය මොකක්ද කියලා මම මේ ටික හදාගත්තේ. ඔයාට මේ කෙටි ක්‍රමෙන් එන උත්තරේ මට ඔප්පු කරන්න පුළුවන් හරි උත්තරේ කියලා. හරි? රයිට්. දැන් මම මේ ටික එහෙම ලියාගත්තා. ඊට පස්සේ ඔන්න බලන්න. මේ වගේ ගානක් තියෙනකොට දැන් ඔය මේක මම ලියාගත්තේ මට ඕනේ හින්දා නෙමෙයි මේක ඔබට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ තමයි මේක ලියාගත්තේ. රයිට්. දැන් මේ වගේ ගානක් දුන්නාට පස්සේ මේක ಗುಣ කරන්නේ නැතුව උත්තරේ ගන්න පුළුවන්. ඒ තමයි මෙන්න මේක ක්‍රමවේදය. අපි බලනවා මෙන්න මේ වගේ තියෙන එකතුන් ටික සමානයිද කියලා. දැන් මේක නම් බැලුව බැලමට පේනවා 105 ගුණ කිරීම 95 කියන්නේ එකතුව කීයද මෙන්න. මෙතන එනවා එකතුව 200යි කියලා. හරිද? 200යි. එහෙම ලියුවොත් පේනවනේ. රයිට්. 200යි. මෙතන 120යි 80යි ඒ 200යි. 101යි 99යි 99යි 100යිනේ. එතකොට එතන 100ේව දෙකක් 200යි. මෙතනත් එහෙමයි 110යි 90යි නැවත 200යි. 200යි. හරි. ඔබට හොඳට අංක ඉලක්ක අහුරු නම් ඔබට කෙලින්ම මේ වගේ ගණන් දැක ගන්න මේ එකතුව කීයද කියන එක අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. හරිද? අන්න එහෙම අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ ගණන් පහසුවෙන්ම හදාගන්න. එතකොට මෙන්න මේ වගේ එකතුව සමාන වෙන අවස්ථාවල අපිට පුළුවන් පුතා මේකේ ಗುಣ කරන්නේ නැතුව මේක අවරෝහණ පිළිවෙලට ගොඩනගා ගන්න. ඒ කොහොමද? ඒ තමයි මෙන්න මේ ක්‍රමය. අපි දැන් මෙන්න මේක තමයි අපි ගන්න හොඳේ. අපි මෙහෙට මෙහෙට තව පීවර ගොඩක් කරන් තිබ්බට මෙන්න මේක තමයි අපි ගන්න. හරිද? ඔන්න ඔය ටිකෙන් තමයි පෙළ ගස්සන්න ඕනේ. ABCD කියලා දීලා තියෙනවා. අපි අවරෝහණයට පෙළ ගස්සන්න ඕනේ. හරි? එතකොට ක්‍රමවේදය මේකයි. ඉස්සලා බලන්න මෙන්න මේ වගේ පරතර ටික කීයද කියලා. දැන් බලන්න පරතර කියන්නේ වැඩිකින් අඩු එකේ අඩු වගේ අඩු කරාට පස්සේ එන අගය. හරි? දැන් මෙතන 90යි 110 අතර කීයක් තියෙනවද? පරතරේ තියෙනවා මෙන්න මේ D ප්‍රකාශය අතර පරතරේ කීයද 20ක් තියෙනවා. 20ක් තියෙනවා. 90යි 100යි 110යි 20ක් තියෙනවා. දැන් මෙතන ගත්තොත් 99යි 100යි 101යි. එතන තියෙන 2යි. මෙතන 20ක් තිබ්බා මෙතන 2යි. හරිද? ඊට පස්සේ මෙතන 120යි 120යි 80යි අතර 80 90 100 10 20 40ක් තියෙනවා එතන. එතන පරතරේ 40ක් තියෙනවා. ඒ වගේම 95 105 අතර 95යි 105යි කෙලින්ම 10යි තියෙන්නේ. 10යි තියෙන්නේ. ඔන්න දැන් ඔයාලට තේරෙයි මම මෙන්න මේක ලියාගත්තේ ඇයි කියලා. මෙන්න මේ කොටස ලියාගත්තේ ඇයි කියලා ගුණ කරලා. බලන්න මෙතන වැඩිම අගයක් තියෙන්නේ පරතරය අඩුම අගයේ නේද? එහෙම නැත්නම් අඩුම ප්‍රකාශනයේ නේද? බලන්න පරතරය දෙකක් තියෙන තැන මේකේ ගුණිතාගය වෙලා තියෙනවා 9999 කියලා. හරිද? 9999 කියලා ඇවිල්ලා තියෙනවා මෙතන. ඊට පස්සේ පරතරය වැඩිම තියෙන්නේ මෙතන. පරතරය වැඩිම තැන බලන්න අඩුම අගය ඇති අනිවාර්යෙන් ගුණිතාගය. 9600 බලන්න මෙතන 9600ට වඩා එකක්වත් වැඩි වෙන්නේ 9900 9999 9775යි. එතකොට පරතරේ වැඩිම කෙනාගේ තමයි ගුණිතාගය අඩුම වෙලා තියෙන්නේ. හරි මෙතන ගත්තොත් එහෙම 9975යි. එතකොට බලන්න පරතරය අඩු නම් මෙතන මේ ඒකක වල එකතුව සමාන වෙනවා නම් පරතරය අඩුම කෙනා තමයි වැඩිම ගුණිතාගයක් නිරූපණය කරන්නේ. ඒ වගේම පරතරය වැඩිම කෙනා තමයි අඩුම ගුණිතාගයක් නිරූපණය කරන්නේ. හරි? ඒ කියන්නේ මේ ගුණ වෙලා ඉන අගේ අඩුම මෙතන මේ දෙන්නගේ පරතරය වැඩිම කෙනාගේ. පරතරය මෙතන 80යි 120යි අතර 40ක් තියෙනවා. එයාගේ හැබැයි ගුණිතාගය තියෙන්නේ මෙතන තියෙන අඩුම අගේ විදිය. 9600 තමයි මෙතනින් තියෙන අඩුම අගේ. එහෙනම් අපිට පුළුවන් ಗುಣ කරන්නේ නැතුව මේක දාගන්න. එහෙනම් බලන්න. දැන් අපිට මුලින්ම එන්නේ කවුද? අවරෝහණ ක්‍රමයට අපි ගොඩනගා ගන්න ඕනේ. ඒ කියන්නේ අවරෝහණ කියන්නේ වැඩිම එකේ සිට අඩුම එක දක්වා. හරිද? වැඩිම ඉන්න ඕනේ කවුද එහෙනම්? මෙතන පරතරේ අඩුම කෙනා. පරතරේ අඩුම කවුද? එහෙනම් C තමයි 1. පළවෙනිට එන්න ඕනේ C. ඊට පස්සේ දෙවෙනිට එන්න ඕනේ. ඊට පස්සේ පරතරේ අඩු කෙනා. එහෙනම් 2 ඊට පස්සේ තියෙන්නේ 10. 10 කියන්නේ කවුද? A. හරිද? 10 A ඊට පස්සේ 3. තුන්වෙනි එකට යනවා. මෙතන ඊගාවට අඩු කෙනා කවුද? 20. 20 කියන්නේ D. ඊට පස්සේ 4 වෙනිට යනවා. ඉතුරු වෙන්නේ කවුද? ඔන්න B. එහෙනම් තවල තවත් මේක අපහැදිලා දාගන්න පුළුවන් C ගේ අගය කීයද? C ගේ අගය ආවේ අපිට 9999 නේ. 999යි. ඊට පස්සේ ආවේ A. ඒ කවුද? 9975යි. පේරවල් මෙහෙම ලියුවොත් රයිට්.
75යි. ඊට පස්සේ D කවුද මෙයා 9900යි. ඊට පස්සේ කවුද අන්තිමට ආව එක්කෙනා මෙයා B ගේ තියෙනවා 9600යි කියලා. බලන්න හරියට වැරදි නේද? 9999 975 9900 9600. එතකොට බලන්න මේකෙදි ඕගොල්ලන්ට ಗುಣ කරන්නේ නැතුව උත්තරේ ගන්න පුළුවන් නේද මෙන්න මේ ක්‍රමයට. ඔන්න ඕවා තමයි කෙටි ක්‍රම කියන්නේ. මම ඔයාලට තවත් ගාණක් දෙන්නම්. මේක හදන්න තප්පර 10කට වඩා අඩු කාලයක් අරගෙන මම මේ කියා දුන්න ක්‍රමවේදයට. හරි. එහෙනම් දැන් පටන් ගමු ගාණ මොකද්ද කියලා බලන්න. හරි. දැන් මෙන්න දීලා තියෙන ඔයාලට මම අලුත් ගාණක් මේ ගාණ හදන්න පුළුවන් මම හිතනවා ඔයාලට තප්පර ගාණකින් මේ ගාණ අවරෝහණ පිළිවෙලට මේ ගොඩනගන්න තියෙන්නේ මේ ABCD කියන අක්ෂර ටික. හරි. දැන් පටන් ගන්න තප්පර ගාණකින් මේක පෙළ ගස්සන්න මොකක්ද දෙන උත්තරේ කියලා බලමු. හරි. මම හිතනවා දැන් වැඩි ඉවරයි කියලා. ඔන්න බලමු අපි අලුත් ක්‍රමයට මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම බලනවා මේකේ ගුණිතය. ගුණිතය සමානයි නේද? 55යි මෙතන 45යි මේ පහ මෙතන දැම්ම 50යි. 50යි 50 100යි. හරිද? ගුණිතය 100යි. ඒ වගේම 51 49 ඒත් 100යි. 60යි 40 ඒත් 100යිනේ. මෙතන තෙමයි 2යි 8යි 10යි. ඒතකොට 5යි. ඒතකොට ඔක්කොම 100යි. එහෙනම් ගුණිතය සමානයි. එහෙනම් මම අර කියපු ක්‍රමයට පුළුවන් නේද මේක ගුණ කරන්නේ දඟලන්නේ නැතුව කෙටි ක්‍රමෙන් දාගන්න. එහෙනම් බලන්න පරතරය කීයද කියලා. 42යි 52යි 56 කියන 16ක් තියෙනවා පරතරය. මෙතන 20ක් තියෙනවා පරතරය. මෙතන 49 50යි 51යි දෙකයි තියෙන පරතරය. ඒ වගේ මෙතන 10ක් තියෙනවා පරතරය. දැන් බලන්න මේක අවරෝහණ කියන්නේ වැඩි එකේ ඉඳලා අඩු එකට යන්න නම් ඔකක් පටල ගන්න ගොඩක් කට්ටිය. වැඩිම අගේ එන්නේ මෙන්න මෙතන මේ පරතර අඩුම තියෙන එක්කෙනා. මෙයා 1 එනවා ඊගාට පරතරය අඩුම කවුද? මෙයා 2 එනවා ඊගාට මෙයා 3 එනවා මෙයා 4 එනවා. ඔන්න බලන්න. එතකොට එක කවුද? B. පළවෙනියා B, දෙවෙනියා කවුද? දෙවෙනියා A, තුන්වෙනියා කවුද? තුන්වෙනියා D, හතරවෙනියා කවුද? හතරවෙනියා C. ඕන්න උත්තරේ. රයිට්. ඔන්න ඔහොම තමයි. එහෙනම් මම තවත් ගානක් දෙනවා. ඒ ගානට උත්තරේ කමෙන්ට් කරගෙන යන්න ඔයාලා. ඊට පස්සේ මම තවත් ගැටලුවක් ඊළඟ දවසේ ඔයාලට අනිවාර්යයෙන්ම කියනවා. දවසින් දවස මම IQ ගැටලු අද ඉඳන් අරගෙන යනවා. එහෙනම් ඔන්න බලන්න ගැටලුව මොකක්ද කියලා. ඒකට අදාළ උත්තරේ කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. අපි බලමු ඔයාලට කොච්චර කාලයක් ගිහිලා තියෙනවද ඔයාලගේ උත්තරේ හරිද කියලා. ඒ කමෙන්ට් එකත් එක්කම දාගෙන යන්න. ඔයාලට තප්පර කීයක් මේකට ගියාද කියලා.